සුබ දවසක් වේවා ඔබ හැම දිනාටම. මට අද කතා කරන්න හිතුණා ඊර්ෂ්‍යාව ගැන. ඊර්ෂ්‍යාව. ඔබට ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තිබෙනවද? එහෙම ඇති වෙලා තිබෙනවා නම් ඒ මොන වගේ අවස්ථාවන් වලදීද? ඊර්ෂ්‍යාව ඇත්තටම ඇති වෙන්නේ ඇයි? මේක නිසා පුජ්‍යලයකට සතුට නැති වෙන්නේ කොහොමද? මෙන්න මේකයි අපි අවසාන වශයෙන් හිතන්නට ඕනේ. පුජ්‍යලයකට ඊර්ෂ්‍යාව නිසා සතුට කියන දේ නැති වෙනවද? අපි ගැන ටිකක් අද කතා කරමු. ඇත්තටම ඔබට ඊර්ෂ්‍යා හිතෙනවා නම් ඊර්ෂ්‍යා හිතෙන්නේ ඔබ ළඟම ඉන්න කෙනෙකුට මිසක් දුර ඈත නොදන්නා කෙනෙකු කෙරෙහි ඔබට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැත. ඒක මුලින්ම තේරුම් ගන්න. ඔබ ළඟම ඉන්න කෙනා සමහර වෙලාවට ඔබගේ ස්වාමියා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, සහෝදරයෝ වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, ළඟම අසල්වැසියා වෙන්න පුළුවන්, ඥාතියෝ වෙන්න පුළුවන්. මෙන්න මේ අයට තමයි මේ අයත් එක්ක තමයි මේ ඊර්ෂ්‍යාව කියන එක බොහෝ වෙලාවට ඔබට ඇති වෙන්නේ. ඇයි ඇත්තටම මේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ? ඊළඟට අපි දෙවෙනියට තේරුම් ගන්න ඕනේ දේ තමයි අපිට ඇයි ඇත්තටම ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ? මොකක් නිසාද? ඔබට වඩා යම් කෙනෙක් ඉගෙන ගන්නවා නම් අන්න ඔබ කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. මම මේ කියන කාරණා තමන්ගෙන්ම ප්‍රශ්න කරලා බලන්න, තමන්ගෙන්ම අහන්න, තමන්ගෙන්ම හදවතින් මේකට ප්‍රශ්න කරන්න. එතකොට ඔබට උත්තර හම්බ වෙයි. ඊළඟට ඔබට වඩා යමක් තව කෙනෙකුට තිබෙනවා නම් ධනයක්, බලයක් මේවා තියෙනවා නම් අන්න එතෙන්දිත් ඔබට ඒ පුජ්‍යලයා කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ යාළු මිත්‍රයන් ළඟම ඉන්න අය ඔබට වඩා හොඳට වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා නම්, ක්‍රියාශූරයි නම්, හොඳ බුද්ධියක් තියෙනවා නම්, ඉක්මනින් වැඩ කිරීමේ හැකියාවක් තිබෙනවා නම් අන්න ඔබට ඒ අය කෙරෙහි ඔබට අර ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. අනේ මට එහෙම බෑනේ, අපිට එහෙම නෑනේ, අපිට එහෙම මුදලක් නෑනේ, අපිට එහෙම හැකියාවක් නෑනේ, අපිට එහෙම පුළුවන්කමක් නෑනේ. අන්න එහෙම හිතෙනකොට තමයි ඔබට ওই ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙන්නේ. එහෙමනම් ඔබ දැන් ඊර්ෂ්‍යා කරා කියලා, ඊර්ෂ්‍යා වුණා කියලා ඔබට ඇත්තටම හොඳක් වෙලා තියෙනවද? තුන්වෙනිට හිතන්න ඕනේ අන්න ඒක. මං ඊර්ෂ්‍යා කරා කියලා කාට හරි මේ මගේ අම්මා තාත්තට, මගේ සහෝදර සහෝදරයන්ට, ඥාතියින්ට, ළඟපහත අසල්වැසියන්ට, ගමේ ඉන්න වෙනත් කෙනෙකුට ඔබ ඊර්ෂ්‍යා කරා කියලා ඔබට ලැබිච්ච දෙයක් තියනවාද? සමහර වෙලාවට ඔබට ඒක අවසාන වශයෙන් දරා ගන්න බැරි වෙනකොට, ඊර්ෂ්‍යාව කියන එක දරා ගන්න බැරි වෙනකොට ඔබ වැරදි සහගත ක්‍රියාවන් ගොඩක් සිද්ධ වෙනවා ඔබ නොදැනුවත්වම. ඒක තමයි බරපතලම දේ. එකක් තමයි ඔබ විසින් ඊර්ෂ්‍යාවට ලක් කරන පුජ්‍යලයාට ඔබ නොදැනුවත්වම ඔබගේ හිතේ යම් වෛරයක් ඇති වෙන්න පුළුවන්. ඒ වෛරය පිරිමහ ගන්න බැරි වෙනකොට, ඒ වෛරය පිට කරන්න බැරි වෙනකොට, කෙලින් මේ කෙනාට ප්‍රකාශ කරන්න බැරි වෙනකොට ඔබ කියන ඊළඟ කාරණාව තමයි ඔබ ඒ කෙනාට විවිධාකාරයේ චෝදනාවන් එල්ල කරනවා. ඔබ විවිධාකාරයේ චෝදනාවන් එල්ල කරනවා ඒ වගේ අයට. විවිධ දොස් කියනවා. ඒ කෙනාට අකමැති බව පෙන්නනවා.
අන්න මේ වගේ දේවල් ගොඩක් ඔබ අතින් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ එහෙම කරලා තියෙනවද? දැන් එහෙම සිද්ධ වුණා කියලා හිතන්නකෝ. ඔබ එහෙම දේවලුත් කිව්වා. ඔබ එහෙම දේවල් ක්‍රියාවයින් හැසිරීලා තියෙනවා. දැන් ඔබට මොකද්ද ලැබිච්ච දේ? සමහර වෙලාවට ඒ කෙනාට ඔබගේ iriසියාවට ලක් වෙච්ච කෙනාට සමහර වෙලාවට තව කෙනෙක් ඔබ වගේම සමාන අදහස් දරන මතවාද දරන උදවිය ඒව අනුමත කරයි. නේද? ඒව අනුමත කරයි. ඒවට තව ටිකක් පොහොර ටිකක් දායි අපි කියලා කියන්නේ. උල් ගෙඩි දෙයි. මේ වගේ දේවල් සිද්ධ කරයි. මේක තමයි ස්වභාවයෙන් මේ පුජ්‍යලයාට ඔබ හිතනවා, ඔබ කල්පනා කරනවා හරි ඔන්න දැන් ඒ කෙනා වැටෙයි අපි මෙන්න මේ වගේ මතවාදයක් හැදුවා. මේ වගේ අපි ප්‍රචාරයක් යවුවා. මේ වගේ අපි ඔන්න ඒ කෙනාට චරිතයට හානි වෙන විදිහට යමක් ප්‍රකාශ කළා කියලා ඔබ తాවකාලිකව හිතනවා. සමහර වෙලාවට ඔබට ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ දුව පුතාට වේවා, ගමේ වැඩිහිටියෙක්ට වේවා, තරුණයෙක්ට වේවා, තරුණියක්ට වේවා. සමහර වෙලාවට ඔබේ අයගේ දෙමව්පියන්ට ගිහිල්ලා විවිධාකාරයේ දේවල් කියනවා වෙන්නේ. ඔබ දැක්කා වගේ. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා ගමේ. පොඩ්ඩක් හොයලා බලන්න. නේ? අපිටත් ඔන්න ඕක ආරංචි වුණා. මෙන්න මේ වගේ දේවල් ඔබ අතින් නිරන්තරයෙන් එන්නේ එළියට. ඔබගේ හිතේ iriසියාව තියෙනවා කියන එක පෙන්වන නිදර්ශන. ඒක ඉස්සර වෙලම තේරුම් ගන්න. එතකොට ඔබගේ iriසියාවක් තියෙනවා නම් ඔබ ඔන්න ඔය වගේ හැසිරීම් රටාවක නිරත වෙනවා. ඒක හොඳින් තේරුම් අරගෙන ඒක නවත්ත ගන්න. මොකද හේතුව දන්නවද? ඒකෙන් පෙන්වන්නේ ඔබගේ නොහැකියාව නේද? අනේ අපිට එහෙම දේවල් කරන්න බෑ. ඒ පුජ්‍යලයා වගේ දේවල් අපිට කරන්න බෑ. අපිට එහෙම මුදල් උපයන්න බෑ. අපිට එහෙම ඉගෙන ගන්න බෑ. අපිට එහෙම වච්චමක් බෑ උපයා ගන්න. නේ? මේව නේද එළියට එන්නේ. ඔබගේ නොහැකියාව නේද ඔබගේ iriසියාව තුළින් ප්‍රදර්ශනය වෙන්නේ. ඔබගේ නොහැකියාව සහ ඔබගේ දුර්වලකම. ඉතින් ඒක ප්‍රදර්ශනය කරන එක හොඳයිද ඔබට? ඒක හිතන්න. ඔබ කේලම් කියනවා නම් කාට හරි ගිහිල්ලා කාට හරි නේද? කාට හරි. දැන් ආයතනයක නම් සමහර විට ආයතනයක ප්‍රධානියාට විවිධාකාරයේ කේලම් කියන අය ඉන්නවනේ. ඉන්නවා. ඔහොම මෙතනක ඉන්නවා. නේද? ඒකට ගමේ ගොඩේ කේලම් කියන අය ඉන්නවනේ. ඒ වගේම තව අර විදිහට පන්ති මට්ටමින් ගත්තොත් පාසල් තුල ගිනන් ඒ පාසලේදී ඒ පන්ති බාර ගුරුවරයාට කේලම් කියන ළමයි ඉන්නවා. මේ විදිහේ විවිධාකාරයේ මිනිස්සු අපිට හම්බ වෙනවා සමාජයේ. නේ? එතකොට iriසියාව කියන එකේ විවිධාකාරයෙන් එළියට එනවා. එතකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ඔබට එහෙම යමෙක් ඇවිල්ලා ප්‍රකාශ කරනවා නම් මුලින්ම තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ කෙනා ඊර්ෂ්‍යා සහගත පුජ්‍යලෙක්. තව කෙනෙක්ගේ යහපත දකින්න අකමැති පුජ්‍යලෙක්. තව කෙනෙක්ගේ දියුණුව රුස්සන්නේ නැති කෙනෙක්. තව කෙනෙක්ගේ දැනුම අධ්‍යාපන මට්ටමට එළඹෙන්න බැරි කෙනෙක්. තේරුම් ගන්න. ඒ වගේ අයගෙම ඔබත් පරිස්සම් වෙන්න. මොකද හේතුව ඔබ අතින් ඔබගේ ಗುಣ කිව්වාට iriසියා සහගත කෙනා ඔබ නැති තැන ඔබට විරුද්ධවත් එසේම තමයි පවසන්නේ. මේක තමයි ස්වභාවය. ආයතනයක් ගත්තොත් බලන්න ආයතනයේ වැඩිපුරම ආයතනයක කාර්යාලයේ ගැවසෙනවා නම් යම් කිසි කෙනෙක් උවමනාවකට වඩා වෙනත් ආකාර දේවල් වලට ගැවසෙනවා නම් ඒ ගැවසෙන්නේ හොදකට නෙවෙයි. ඒක හැමෝම තේරුම් ගන්න ඕනේ. ඒ වැඩ කරන අයත් ආයතන ප්‍රධානීනොත් අනිත් ප්‍රධානීනොත් තේරුම් ගන්න ඕනේ මේ එනවා නම් එන්නේ තව කෙනෙක්ගේ දොස් කියාගෙන නම් මොකක් හරි අඩුපාඩු කියවගෙන නම් නැත්තම් තව කෙනෙකුට මොකක් හරි අයහපතක් වෙන විදිහේ වැඩපිළිවෙලකට නම් ඒක තේරුම් ගන්න එන්නේ හොදකට නෙවෙයි බව. ඉතින් iriසියා සහගත පුජ්‍යලයෝ මෙන්න මෙහෙමයි. එතකොට ඒක අපි හඳුනාගත්තොත්
ඒ අය අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණොත් අපිට වෙන යහපත තමයි අපේ ගමන ඒගොල්ලෝ ඉරිසියා කරා කියලා අපිව නවත්තන්න බෑ. ඔබව නවත්තන්නත් බෑ. ඔබ යහපත් හොඳ දෙයක් නම් කරන්නේ, අර්ථාන්විත දෙයක් නම් කරන්නේ, ඔබ බය වෙන්න එපා. ඒක කරන්න. ඒක කරලා ඉදිරියට යන්න. ඉරිසියා කළා කියලා අපේ ගමන නවත්තන්න බෑ. සමහර වෙලාවට යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙයි. ඔබට ලැබෙන සහයෝගයේ අඩු වෙන්න පුළුවන් අනිත් අයගේ. සමහර වෙලාවට ඔබ ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. සමහර විට ඔබට කෙරෙහි විවිධ මතවාද හදන්න පුළුවන්. ඒකට ඔබ සැලෙන්න එපා. අපේ දරුවන්ට විශේෂයෙන් තරුණ තරුණියන්ට ඒ වගේ ඉදිරි ගමනක් යන බහුතරයකට අපි කියන්නේ ඒවාට කිසිම කෙනෙක් සැලෙන්න එපා. සමහර වෙලාවට ඔබට ඉහළින් ඔබට වඩා ඉහළ තනතුරු දරන නම්බුනාම තියෙන අර මම මුලින් සඳහන් කර ඉහළ මට්ටම් වලින් ඔබට බාධා එන්න පුළුවන් හැබැයි. මොකද අනිත් අයට ඔබගේ ඒ අවස්ථාව නැති වෙනවා කියලා දැනුණාම අනිත් අයගේ අඩුපාඩු නේද මේ කතා කරන්නේ කියලා දැනුණාම ඔබට යම් යම් ගැටලු සහගත තත්ත්වයන් නැති වෙයි. එහෙම වුණොත් ඒවට සැලෙන්නත් එපා. ඔබ යන ගමන ඔබ යන්න. ඔබ නිවැරදි නම් ඔබ සාර්ථකත්වයටපත් වෙනවා. ඒක ස්ථිරයි. එතකොට අපිට දැන් මේ තව දෙයක් තමයි මේ ඊර්ෂ්‍යා සහගත කුජලයෝ නිතරම කරන අනිත් ක්‍රියාව තමයි අනිත් අයගේ අඩුපාඩුමයි කතා කරන්නේ. අනිත් අයගේ අඩුපාඩුමයි. Taman හරි මම තමයි නිවැරදි. මම කියන විදියට තමයි හැමෝම ඉන්න ඕනේ. මම කියන දේ තමයි හැමෝම අනුමත කරන්න ඕනේ. මම කියන විදිහට තමයි මේ හැම දෙයක්ම වෙන්න ඕනේ කියලා මෙන්න මේ විදිහේ මතවාදයකත් ඉන්නවා. ඊර්ෂ්‍යා සහගත කෙනා එහෙම දෙයක්ත් තියෙනවා. එතකොට දැන් බලන්න ඒ අය තමයි සමහර වෙලාවට සමාජයේ හොඳයි කියලා අපි පිළිගන්නේ ඒ වගේ අයමනේ. ඒක මේ සමාජයේ පුරුදු වෙලා තියෙන විදිය. බලන්න කියන හැමදේම කරන කෙනා ඔබ යම් කිසි දෙයක් කියලා ඒ දේ විදිහටම සිද්ධ කරනවා නම් ඔබ කියන විදිහට ඉන්නවා නම් ඔබ කියන සියල්ල අනුමත කරනවා නම් ඒ අය හරි හොඳයි කියලා නේද කියන්නේ. දැන් එකක් හරි ඒක විවේචනය කළොත් ඒක පිළිගත්තේ නැත්නම් ඒ මතවාදයට විරුද්ධව හිටියොත් අපි අනිත් අය නරකයි කියලා එහෙම ප්‍රතික්ෂේප කරන එක සාධාරණද? ටිකක් හිතන්න. හිතලා බලන්න. මේ සමාජයේ හැටි ඔන්නෝමයි. ඒ සමාජය අපි තේරුම් ගත්තාම හරි සරලයි. ඉතින් ඔබට ඉරිසියා කරන අය වැඩි නම් දරුවනේ තරුණ තරුණියනි අනිත් අය ඔබට අකුල් හෙලෙනවා කියලා දැනෙනවා නම් බාධා කරනවා කියලා දැනෙනවා නම් ඔබ කල යුත්තේ ඒ අයගෙන් ටිකෙන් ටික ඈත් වෙන එක. ඔබේ ගමන ඔබ යන්න. ඔබේ ගමන ගිහිල්ලා ඔබ සාර්ථකයි කියලා පෙන්වන්න ලෝකෙට. මම වැරදි නෑ. මම සාර්ථකයි. මම හරි. මම නිවැරදි කියන මතය ලෝකයට කවදා හරි තේරෙයි. ඔබ නිවැරදි ගමනක් යන්න සාර්ථක වෙන්න ඉරිෂ්‍යාව කරන්න එපා. කවදාකවත් ඔබට ඉරිෂ්‍යා කරා කියලා රුපියලකවත් ලාභයක් ලැබෙන්නේ කිසිම ආකාරයක වාසියක් සුගතියක් වෙන්නේ ඔබ තව තවත් පරාදීන වෙනවා. ඔබගේ නොහැකියාව ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. ඔබගේ දුර්වලකම හැමෝම ඉදිරියේ නිවටේක් බව පෙන්නනවා. එනිසා කාටවත් චේලම් කියන්න යන්න එපා. කාටවත් දොස් කියන්න යන්න එපා. බනින්න එපා. චෝදනා කරන්න එපා. ඒ වාගෙන් කාටවත් වෙන යහපතක් නැහැ. නිന്ദා පහසන වැඩි වෙයි. ඒවා මෙද තරගෙන ජීවිත ඉදිරියට යන්න ඔබට හැම දිනාටම පුළුවන්. මම හිතනවා කියපු කාරණාව පැහැදිලි වෙන්නට ඇති. ඔබට යහපතක් සිද්ධ කරගන්න ඔබගේ ජීවිතේ බාහිර වශයෙන්ුත් ආධ්‍යාත්මික වශයෙන්ුත් යහපතක් සිද්ධ කරගන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව තියෙනවා. ඔබ හැමෝම ඒකට උනන්දු වෙන්න. ඔබ හැමෝම ඒ වෙනුවෙන් අප වෙන්න. කාටවත් ඉරිසියා කරන්න එපා. ඔබට යමක් නැත්නම් ඒක ලබා ගන්න උත්සාහවන්ත වෙන්න. ඒක තමයි වටිනාම දේ. ඔබට හැකියාවක් නැත්නම් හැකියාව ඇති කරගන්න. ඔබට දියුණු වෙන්න බැරි නම් දියුණු වෙන්න විදි ක්‍රම සහ හොයා ගන්න. ඒකල ඉදිරියට යන්න.
ඒ සඳහා ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා.